ඔන්න යාළුවනේ අදත් මං අලුත්ම වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න ආවා. අද මං ඔයාලට කියලා දෙන්න හදන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ වම් දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර තියෙන බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සලකන ශ්‍රී දළදා මාලිගාව ගැන මන් දන්න විස්තර ටිකක්. නොකඩවාම දිනපතා දෙස් විදෙස් බැතිමතුන්ගේ හා ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ විශේෂ ගෞරව පූජෝපහාරයට පාත්‍ර වන්නා වූ මේ සිද්ධස්ථානය 1988 දී යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් කරලා තියෙනවා. මේ පූජනීය ස්ථානය උඩ රටටම ආවේනිකුණ ලක්ෂණයන්ගෙන් වගේම ඉපැරණි දළදා මාලිගා නිර්මාණ ලක්ෂණයන්ගෙන්ද අනූනයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාව මහනුවර නගරයට නැගෙනහිරින් උඩවත්ත කැලය අසල රජමාලිගාව ආසන්නයේ ඉදි කරලා තියෙනවා. උතුරු දෙසින් රජමාලිගයත් දකුණු දෙසින් කිරිමුහුද හෙවත් මහනුවර වැවත් බස්නාහිරි නාථ හා පත්තිනි දේවාලයත් පිහිටලා තියෙනවා. මේ මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තයි. ඕනෑම භෝගයක් වැඩීමට තරම් මේ ප්‍රදේශය ශාස්ත්‍රීයයි. අලුත් නුවර, මැද මහනුවර, හඟුරන්තෙත නුවර, නිලම නුවර, සෙංකඩගල නුවර හා ගලේ නුවර දළදා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශයි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ උන්වහන්සේගේ දන්ත ධාතුව ඉන්දියාවේ කාලිංග දේශයේ දන්තපුරයේ තැන්පත් කරලා තිබිලා තියෙනවා. එකල දන්ත ධාතුන් වහන්සේ ලබා ගැනීම සඳහා රජවරු විශාල යුද්ධ ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. මේකට හේතුව තමයි එකල මතයක් තිබිලා තියෙනවා දන්ත ධාතුන් වහන්සේ රාජ්‍යත්වයේ සංකේතයක් බවට. නැවත ඇති වූ යුද්ධ තත්ත්වයක් හේතුවෙන් දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා කාලිංගයේ ගුහසිව රජුගේ දියණිය වුණ හේමමාලා කුමරිය හා බෑනා වුණ දන්ත කුමරුන් විසින් ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී රහසිගත ලෙස මෝන් බ්‍රාහ්මණයන් විදිහට වෙස්වලාගෙන දන්ත ධාතුන් වහන්සේ හේමමාලා කුමරියගේ කේශ කලාපය නැත්නම් කෙස් ඇටියේ සඟවාගෙන ඉන්දියාවේ තම්බලිප්ති වරායේ සිට නැව් නැගී ලංකාපුරය නැත්නම් ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ලංකා පටුනට ගොඩ බැස්ස බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ කාලයේ ලංකාවේ රජ කරපු කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු එහෙම නැත්නම් කිත්සිරි මෙවන් රජු අනුරාධපුරයේ මේඝගිරි විහාරය වර්තමානයේ ඉසුරු මුනියේ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරලා පුද සත්කාර කරලා තියෙනවා. අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ හා කෝට්ටේ වගේ අගනුවරවල් රැසක දළදා මාලිගා පිහිටා තිබූ අතර අවසාන වශයෙන් දන්ත ධාතුන් වහන්සේ මහනුවරට වැඩම කරලා තියෙනවා. මහනුවර රාජධානියේ ප්‍රථම දළදා මාලිගාව පළමුවන විමලධර්ම සූරිය රජතුමා විසින් රජමාලිගාව ආසන්නයේ ඉදි කරලා තියෙනවා. මේක පෘතුගීසිය ආක්‍රමණිකයන් විසින් විනාශ කරලා තියෙනවා. ඊට පස්සේ දෙවන රාජසිංහ රජු හා දෙවන විමලධර්ම සූරිය රජු විසින් දළදා මන්දිර ඉදි කරලා තියෙනවා. අද දක්නට ලැබෙන ප්‍රධාන දෙමහල් දළදා මාලිගාව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා ඉදි කරලා තියෙන මාලිගාවක්. මහනුවර දළදා මාලිගාවේ ප්‍රධානතම අංගයක් තමයි පත්තිරුප්පුව හා කිරිමුහුද නැත්නම් මහනුවර වැව කියලා කියන්නේ. මේ ප්‍රධාන අංග දෙක සිංහලයේ රජ වුණ අන්තිම රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් ඉදි කරලා තියෙනවා. වර්තමානයේ දිනපතා මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා විසින් දිනකට 3 වරක් උදේ, දවල්, හවස තේවාවන් පවත්වනවා. මන් දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ යාළුවනේ දළදා වහන්සේගේ ආශ්චර්යමත් හාස්කම් කිහිපයක් ගැන විස්තර ටිකක්. අපි කවුරුත් දන්න කරුණක් තමයි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කියන්නේ සිරිලක රාජ්‍යත්වයේ සෞභාග්‍යයේ සංකේතයක් විදිහට සලකන පූජා වස්තුවක්. දළදා වහන්සේ
ලක්දිවට වැඩම කළ දා සිටම මහා විශ්මිත සිදුවීම් රැසක්ම වෙලා තියෙනවා. එක් සිදුවීමක් තමයි දළදා වහන්සේ උදෙසා කරන ලද පූජාවන් නිසා රටේ පැවති දරුණු නියඟයන් අවසන්නේ මහා වර්ෂාවක් ඇදහැලි ගංගා හා වැව් පිටාර ගලමින් ශාස්ත්‍රීයත්වය ඇති වූවා යන සිදුවීම. දෙවැනි හාස්කම තමයි සෑම බදාදා දිනකම දළදා වහන්සේ සුවඳති ජලය හා සුවඳ මල් වලින් සකස් කළ විශේෂ ඖෂධීය ජලයකින් ස්නානය කරනු ලබනවා. මේ පිළිවෙත නානු මුරු මංගල්‍ය විදිහටත් හඳුන්වනවා. මේ ශුද්ධ ජලයට රෝග සුවපත් කිරීමේ බලයක් තියෙනවා කියලා බැතිමතුන් විශ්වාස කරනවා. ඊළඟ හාස්කම තමයි දළදා පෙරහැර කියන්නේ. වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහැරේදී පෙරහැර පුරා හෝ ඊට පෙර වැසි ඇද හැලීම දළදා වහන්සේගේ හාස්කමක් විදිහට බොහෝ දෙනා විශ්වාස කරනවා. තවත් එක් සුවිශේෂී හාස්කමක් තියෙනවා. බැතිමතුන් ප්‍රකාශ කරන විදිහට මේ දන්ත ධාතුන් වහන්සේ අවසරයකින් තොරව ස්පර්ශ කිරීමට හෝ වෙනත් ස්ථානයකට රැගෙන යාමට උත්සාහ දැරුවොත් මුළු මහනුවර නගරයම ජලයෙන් යට වී කිරි මුහුද හෙවත් මහනුවර වැව පිටාර ගලන තරමට වර්ෂාවන් ඇදහැලෙනවා බව විශ්වාස කරනවා. ඉතින් යාළුවනේ, ශ්‍රී දළදා මාලිගාව කියන්නේ බෞද්ධ ලෝවැසි සියලු දෙනාගේ වන්දනා මානයට ලක්වන ඉතා පූජනීය ස්ථානයක්. ඔයාලත් මහනුවර එනවනම් අනිවාර්යයෙන්ම දළදා වහන්සේ වන්දනාමාන කරන්න යන්න අමතක කරන්න එපා. මං අද ඔයාලට කියලා දුන්නේ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ශ්‍රී දළදා මාලිගාව ගැන මං දන්න විස්තර ටිකක්. ඔයාලත් දළදා මාලිගාව වන්දනාමාන කරන්න ගිහින් තියෙනවනම් ඔයාලගේ අදහසුත් පොඩි කමෙන්ට් එකකින් දාන්න. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ජය වේවා.